ඔයා උදේම නැගිට්ටට ඇඳට වෙලා පැය භාගයක් විතර කල්පනා කර කර ඉන්නවද? මට මොනවා වෙයිද? මොනවා මං කරගන්නද? අරයා මට මොනවා කියයිද? මේ වගේ নানা ප්‍රකාර දේවල් කල්පනා කර කර ඉන්නවද? මෙහෙම කල්පනා කරලා කරලා දවසේම තියෙන ශක්තිය සම්පූර්ණයෙන්ම නැති කරගන්න කෙනෙක්ද? අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ මේ මනස උදේ පාන්දරම අධිකව හිතන්න පටන් අරන් මේ සිතුවිලි ලක්ෂ ගාණක් ගලාගෙන එන එක නැති කරගන්නේ කොහොමද කියන එක. මේකට මම අද ඔයාලට පොඩි බඩක් පෙන්නනවා. මෙන්න මේ පොත. වෘත්තිමය විදිහට මනෝ උපදේශකවරයෙක්, මනෝ චිකිත්සකවරයෙක් විදිහට මම මගේ මේ දැනුම යොදාගෙන මම මගේ ජීවිතේටම යම්කිසි මානසික සැහැල්ලුවක්, මානසික සහනයක් ළඟා කරගන්න හරි අපූර්ව වැඩක් මම මෙන්න මේ පොතත් එක්ක කරනවා. මේ පොතේ පිටු පෙරලලා බැලුවොත් හොඳ සාක්ෂි ටිකක් ඔයාලට දැනගන්න පුළුවන් මම මේ කරන වැඩෙත් එක්ක. ඒතර මේ පොතත් එක්ක මම මොකක්ද කරන්නේ? සමහරට මොකද්ද මේ ජර්නලින් කියලා හිතනවද? නෑ, මේ ජර්නලින් වගේ දෙයක් නෙවෙයි, මීටදී පොඩි වෙනස් දෙයක්. අද මේ ප්‍රබල මනෝවිද්‍යාත්මක ක්‍රම තුනක් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතාමත්ම කෙටි කාලයකදී මම ඒ වගේ පොඩි වගකීමකුත් දරනවා. ඒක තමයි මේ කියන දේ කරලා බලන්න දවස් 3ක් කරලා ඔයාගේ සිතුවිලි වල වෙනසක් වුණේ නැත්නම් ඇවිත් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. වැඩේ හරියට වුණේ නැහැ කියලා මං කියන්නේ 100%ක් වෙනවා කියලා නෙමෙයි. යම් දුරකට 50%ක 80ක ප්‍රගතියක් එනවා. හරි. ඒ නිසා අනිවාර්යයෙන්ම මතක ඇතුව මම මේ චැලෙන්ජ් එක බාර ගන්නවා. ඒත් එක්කම ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න මොකක්ද ඔයාගේ වෙනස් වීම කියන එක. හරි. අපි එහෙනම් ඉක්මනට යමු මොනවද මේ කාරණා තුන කියන එක දැනගන්න. දැන් මේ උදේම නැගිටලා මේ කල්පනා කරන එක අඩු කරගන්න, මේ සිතුවිලි නිසා Tamanගේ ජවය, Taman යන්න පුළුවන් විශාල දීර්ඝකාලීන ගමන විනාශ වෙන එක නතර කරගන්න අපිට කරන්න පුළුවන් පළවෙනිම දේ තමයි උදේම Tamanගේ හිතට එන සිතුවිලි 10 මෙන්න මේ පොත අරන් මේ වගේ පොතක් තියාගෙන මේක පෙරලලා Tamanගේ මනසට එන සිතුවිලි 10 ලියන්න පටන් ගන්න එක. මෙතනදී අපි කරන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක්. ඇයි මම මෙහෙම දෙයක් කරන්නේ? දැන් කොලයක් අරන් අපි හිතමුකෝ මේ පොත ගත්තා, මෙන්න මෙහෙම අතරමැදි පිටුවක්. මේ අතරමැදි පිටුවේ මේකේ ලියන්න පටන් ගන්නවා අංක 1 දාලා උදේම එන සිතුවිල්ලක්. ඒක කිසිම තේරුමක් තියෙන, ඒ කියන්නේ අපි ටාගට් කරලා හිතන මෙන්න මේක තමයි ලියන්න ඕනේ කියලා හිතන දෙයක් නෙවෙයි. තමන්ගේ මනසට එන ඕනෑම සිතුවිල්ලක් මේ විදිහට ලියන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම කල්පනා කර මුලින්ම මේ සිතුවිලි 10ක් අනිවාර්යයෙන්ම ලියන්න පටන් ගන්නවා. මෙතනදී සිද්ධ වෙන දෙයක් තමයි අපි මේ උදේම නැගිටලා ඇඳට වෙලා කල්පනා කරන්න පටන් ගන්නකොට වෙන්නේ මේ මොලේ නිකන් යම්කිසි බ්‍රේන් ෆොග් එකක්. ඒ කියන්නේ මොලේ මත නිකන් මීදුමක් වගේ දෙයක් පවතින වගේ නිර්මාණය වෙන්න පටන් ගන්නවා. මේ පවතින මීදුම වගේ දේ නිසා අපිට අපේ දවසේ ජවයේ ශක්තිය බොහෝම ඉක්මනට දුර්වල තැනකට ඇදලා තියාගන්නට පටන් ගන්නවා. මෙන්න මේකෙන් මිදෙන්න උදේම මේ සිතුවිලි 10ක් මෙහෙම ලියන්න පටන් ගන්නවා. තමන් ගැන බොහොම ඍණාත්මක විදිහට හිතෙන දේවල් වෙන්න පුළුවන්. ධනාත්මකව හිතෙන දේවල් වෙන්න පුළුවන්. යම් කිසි පුද්ගලයෙක් ගැන වෛරයක්, තරහක්, තමන්ට වෙච්ච අසාධාරණයක්, ඕනෑම දෙයක් මේ විදිහට මේ සිතුවිලි 10 ලියන්න පටන් ගන්න. මෙතනදී විශාල පරිවර්තනයක් මේ ලියනවත් එක්කම සිද්ධ වෙනවා කියන එක තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම දෙවැනි පියවර තමයි මේ අපි උදේම නැගිටිනකොට හුඟක් වෙලාවට මේ මොලේ වැඩිපුර worrying, එහෙම නැත්නම් එපා කරවන, කලකිරෙන යම්කිසි තර්ජනයක් විදිහට දැන්න සිතුවිලිත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් අද දවසේ මට මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කරන්න තියෙනවා, මම මේක කොහොම කරන්නද? අද මට මෙච්චර ගොඩක් පාඩම් කරන්න තියෙනවා, මම මේවා ටික කොහොම මැනේජ් කරලා පාඩම් කරගෙන යන්නද? මට අද ඔෆිස් එකේ මෙන්න මේ වැඩ ටික තියෙනවා, මම කොහොමද කරන්නේ? මට උදේ උයන්න තියෙනවා, මෙහෙම වැඩ තියෙනවා, මේ වැඩට යන්න තියෙනවා. මේ ආකාරයට කලකිරෙන, ජීවිතේ අභියෝගයක් විදිහට එන දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද කියන ගැටලුවත් එක්ක ජීවත් වෙන සිතුවිලි බොහෝ දෙනාගේ මනසට උදේම එන්න තියෙන ඉඩකඩ හරිම වැඩි. මේකට එක හේතුවකුත් තියෙනවා. මේ මොලේ හැදිලා තියෙන්නේ ඇත්තටම අපේ පැවැත්ම තහවුරු කරන්න. ඒ නිසා අපිට තර්ජනයක් විදිහට දැන්න, ගැටලුවක් විදිහට දැන්න සිතුවිලි, ගැටලු වැඩිපුර උදේ ඔළුවට දැනෙන්න ඉඩ තියෙනවා. මෙහෙම සිතුවිලි එනකොට අපේ මේ ඇමෙග්ඩලා එක ඇක්ටිව් වෙලා අපිට මේක තර්ජනයක් විදිහට දැනෙලා මේ කලකිරෙන, මේ බොරි වෙන සිතුවිල්ල මත අපි දවසේ වැඩි කාලයක් ජීවත් වෙන්න පටන් ගන්නවා.
මේක අපිට නොදැනීම අපේ ශක්තිය විශාල විදිහට උරා ගන්න ක්‍රියාවලියක් වෙනවා. දැන් මෙතනින් එහාට අයින් වෙන්න මොකක්ද කරන්න ඕන? තමන්ගේ මනසට එන මෙන්න මේ සිතුවිලි අපි බොහොම විමර්ශනශීලීව ප්‍රශ්න කරලා බලන්නට පටන් ගන්න ඕන. මේක කරන්නත් මේ පොතම පාවිච්චි කරන්න ඕන. මේකේ පළවෙනි පිටුවේ අර සිතුවිලි 10 ඔය විදිහට ලිව්වට පස්සේ ඊළඟ පිටුවට පෙරලා දැන් ඔයා මෙන්න මේ ප්‍රශ්න මෙතනදී මම ප්‍රශ්න 4ක් ඔයාලට කියලා දෙනවා. මේ ප්‍රශ්න 4 අහන්න පටන් ගන්න ඔයාගේ උදේ එන ඔයාට මේ worry එකක් ඇති කරන කනගාටුවක් වේදනාවක් ඇති කරන සිතුවිලි වලින් පළවෙනියටම අංක 1ට ඔයා අහන්න ඕන ප්‍රශ්නේ තමයි මට මේ වෙලාවේ ආපු නිශ්චිත සිතුවිල්ල මොකක්ද? දැන් අපි හිතමුකෝ මට අද දවසේ තියෙන මේ ප්‍රොජෙක්ට් එක කරගන්න බෑ කියන සිතුවිල්ල තමයි නිශ්චිත සිතුවිල්ල. ඊට පස්සේ අහන්න ඕන මේ සිතුවිල්ල ඇත්තක් වෙන්න 100%ක් තියෙන පැහැදිලි සාක්ෂි මොනවද? හරි. දැන් මට මේ අද උදේ ආපු සිතුවිල්ල මට අද මේ ප්‍රොජෙක්ට් එක කරගන්න බෑ කියන එක 100%ක්ම ඇත්ත වෙන්න මොන හරි තියනවද පැහැදිලි හේතු? පැහැදිලිව තියෙන හේතු. ඒ කියන්නේ තමන් දුර්වල තමන්ට මේක කරගන්න බෑ කියලා හිතෙන පැහැදිලි හේතු තියෙනවා. තුන්වෙනියට අහන්න ඕනේ මේ සිතුවිල්ල ගැනම ප්‍රශ්නයක්. ඒක තමයි මේ සිතුවිල්ල බොරුවක් වෙන්න තියෙන හේතු මොනවද? ඒ කියන්නේ ඇත්තටම ඔයාට අද දවසේ මේ ප්‍රොජෙක්ට් එක කරගන්න බැරි වෙන්නේ නැහැ. ඒක කරගන්න ඕන තරම් ශක්තියක්, ජවයක් ඔයා ළඟ තියෙනවා. එතකොට ඒක පැහැදිලිව සටහන් කරලා මෙන්න මෙහෙම ජවයක්, ශක්තියක් තියෙනවා කියලා මේක ඔප්පු කරලා පෙන්නන එක. මේක බොරුවක්. මේ ආපු සිතුවිල්ල බොරුවක්. මෙතන කිසිම ඇත්තක් නැහැ කියන එක පෙන්නන එක බොහොම වැදගත්. එහෙම එහෙම ඔප්පු කරලා පෙන්නන්න තියෙන පැහැදිලි සාක්ෂි හේතු මොනවද? අවසාන වශයෙන් මේ දත්ත ටික එකතු කරගෙන ඔයාට ආපු පළවෙනි සිතුවිල්ල මොකක්ද? දෙවෙනියට මේ සිතුවිල්ල ඇත්තක් වෙන්න තියෙන හේතු මොනවද? ඊළඟට මේ සිතුවිල්ල සම්පූර්ණයෙන් බොරු කියලා ඔප්පු කරන්න තියෙන පැහැදිලි හේතු මොනවද? මේ ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ හතරවෙනියට ඔයා ඒ දත්ත මත එකතු කරගෙන බොහෝම යථාර්ථවාදී කතාව ලියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම මෙතනදී වෙන්නේ මොකක්ද? ඇත්තම කතාව මොකක්ද කියන එක මේ පොතේ හොඳට පැහැදිලිව ලියන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ලියනකොට ඔයා කනගාටු වෙන්නට පටන් ගන්න සිතුවිලි හරිම ඉක්මනට ක්‍රමානුකූලව වෙනස් වෙන්න පටන් ගන්නවා. හරි. කාරණා දෙකක් කිව්වා. යන් අපි තුන්වෙනි කාරණාවට. තුන්වෙනි කාරණාව තමයි මේ behavioral activation එකක් කියන එක. මොකක්ද මේ behavioral activation එකක් කියන්නේ? ඒ කියන්නේ අපි මේ සිතුවිලි ගුහාවේ ඉන්න මෙතනම තමයි ඉන්නේ. හරියට වලක් ඇතුළට බහැලා මේ වල ඇතුළේ ඉන්නවා වගේම තමයි. හරි. මේ වලින් එළියට ආවහම තමයි ලෝකේ ගොඩාක් දේවල් පේන්න පටන් ගන්නේ. එතකොට මේ සිතුවිලිත් එක්ක අපි සැරිසරන ලෝකෙ ඉන්නවා කියන්නේ මේ සිතුවිලි ගුහාවේ අපි තනි වෙලා ඉන්න පටන් ගන්නවා. මෙතනින් එළියට එන්න පුළුවන් දේ තමයි අපි මේ උදේම කල්පනා කර ඉන්නකොට අපේ mental rumination එකක් තමන්ම හදාගත්ත ආවේනික සිතුවිලිත් එක්ක කල්පනා කර ඒ රටාවෙම ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට මොළයට දැනෙන්නේ ඔයා ලොකු ගැටලුවක් එක්ක අද දවස පටන් ගන්නවා වගේ දෙයක්. මෙතනින් අයින් වෙන්න ඔයාලට කරන්න පුළුවන් බොහෝම ප්‍රායෝගික සරල දෙයක් තමයි යම් කිසි ඇක්ටිවේෂන් එකක්, ඇක්ටිවිටි එකක්, ක්‍රියාකාරකමකින් වහාම ඉක්මනින් දවස ආරම්භ කරන එක. ඒ කියන්නේ උදේ නැගිටපු ගමන්ම මේ සිතුවිලි එන්න විනාඩි 2-3කට කලින් මොකද කරන්නේ? ඔන්න නැගිට්ට ටක් ගාලා පොළොව මත අඩියක් තිබ්බලා. අඩියක් තියලා තියෙන පොළොව හරි ටයිල් එක උඩ හරි දැනෙන සීතල මොන වගේද? කකුලට දැනෙන සීතල කොයි වගේද කියන දේ පොඩ්ඩක් දැනෙන්න ඉඩ අරින එක. ඊට පස්සේ හොඳට හුස්ම ගන්න එක. හොඳට හුස්ම හරි. හොඳට දැනෙන්න හොඳට හුස්ම ගන්න එක. හුස්ම ගන්නවා කියන එක නැගිටලා හුස්ම ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. ඒත් එක්කම ඇඳ පොඩ්ඩක් හදන්න පටන් ගන්න එක. ඇඳේ තියෙන ඇතිරිලි පොඩ්ඩක් වෙනස් කරලා හදන එක. ඇඳෙන් එළියට බහලා. ඒ වගේම උදේට පොඩ්ඩක් තමන්ම තේ එකක් හදා ගන්න පටන් ගන්න එක. හරි. මෙන්න මේ වගේ යම්කිසි කාලයක නිරත වෙනකොට යම්කිසි වැඩ කටයුත්තක අපේ මනස නිරත වෙනවා. මෙන්න මෙතනදී අපිට දවසේ උදේ අවදි වෙනකොට හිතා ඉන්න ඕන කාරණා වලින් වහාම ඉක්මනට අපිට අයින් වෙන්න පුළුවන් වෙනවා. එතකොට මෙන්න මෙහෙම කරනකොට මේක තව ටිකක් හොඳට ප්‍රැක්ටිස් වෙන්න කරන්න පුළුවන් දෙයක් තමයි ඔයා යම්කිසි නීතියක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්නවා. මම උදේ නැගිට්ටට පස්සේ විනාඩි 2ක් ඇතුළත විනාඩි 2ක් යනකොට මෙහෙම බැරි වෙලාවත් මේ වගේ හිතන අනවශ්‍ය විදියට හිතන සිතුවිලි ආවොත් විනාඩි 2ක් ඇතුළත මම නැගිටලා මේ සිතුවිලි ගැන හිතන්න නැතුව යම් කිසි ක්‍රියාවලියක නිරත වෙනවා. ඊටාත්ම කුඩා ක්‍රියාවලියක නිරත වෙනවා කියන දේ පටන් ගන්න ඕන. බොහෝ වෙලාවට මේ දේ බහුතරයක් වීඩියෝස් වල කතා කරනවා. හුඟක් වෙලාවට උදේම වර්ක්අවුට් එකක් කරන්න යන්න, උදේම ජිම් එකකට යන්න,
උදේම මේ විදිහට ලොකු ට්‍රේනින් එකක නිරත වෙන්න මේ වගේ හිතන කියන දේවල් නොඑක ආකාරයට තියෙනවා. මේවා හොඳයි. හැබැයි අර ආරම්භක පියවර බොහොම කුඩා වෙන තරමට දෙයක් පටන් ගන්න එක හරිම පහසුයි. ඒ හින්දා කුඩාම තැනින් ආරම්භ කරන්න කියලා තමයි මම ඔබට ආරාධනා කරන්නේ. හරි. ඉතින් සරලම ඔන්න ඔය කාරණා තුන තමයි මට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න ඕනේ. අතිශය බලගතුයි. ඒ වගේම හොඳ රිසල්ට් එකක්, හොඳ ප්‍රතිඵලයක් ওই තුනෙන් ගන්නත් පුළුවන්. ඒ නිසා කරලම බලන්න. දවස් 3ක් ඇතුළත මේ වීඩියෝ එකට අයිලා කමෙන්ට් එකක් දාන්න කොහොමද මේකේ ප්‍රතිඵලය කියන එක. එහෙනම් බොහොම ස්තුතියි මේ වෙනස් කරන්න සිතුවිලි සමග ආකල්ප එකතු කරන හිත YouTube channel එකත් එක්ක එකතු වුණාට. ඉතින් තවත් මේ වගේ මනෝවිද්‍යාත්මක ඒ වගේම මනස බල සම්පන්න කරන දැනුම ලබා ගන්න අවශ්‍ය නම් channel එක subscribe කරන්න කියලා මම ආරාධනා කරනවා. එය ඔබ මං වෙනුවෙන් එකතු කරන විශාල ගෞරවයක්. ඒ වගේම මම මේ විශාල වටිනාකමක් විදිහට සලකනවා. එහෙනම් බොහොම ස්තුතියි. ඒ වගේම ඔබට ආයුබෝවන්.